බිත්තර 3 ගානේ සති 2යි කෑවේ. හිතා ගන්නවත් බැරි රිසල්ට් එකක් හම්බුණා. මුලින්ම මම බිත්තර කන්න පටන් ගත්තේ මගේ අත ටිකක් කෙට්ටු හින්දා. හැබැයි පොඩි බයක් තිබ්බා ඇඟට මොකක් හරි වෙයිද නැත්නම් කොලෙස්ටරෝල් එකත් වැඩි වෙයිද කියලා. අපි හැමෝටම තියෙන බයන්නේ ඕක. ඒත් දවස් 14ක් හරියටම සති 2ක් බිත්තර 3 ගානේ කෑවා. බොරු කියන්න ඕනේ නැහනේ. මුල් දවස්වල නම් එහෙම ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. ඔන්න හරියටම දවස් 14 වෙද්දි මගේ අතේ විතරක් නෙමෙයි මගේ මුළු ඇඟේම මසල් මාස් එක වැඩි වෙලා. අම්මා හැවුවා මොකද දැන් කුස්සිය පැත්තෙන් නැත්තේ බඩගිනි ගාන කියලා. එතකොට තමයි මට කල්පනා වුණේ. මට හැම වෙලේම මේ බඩගින්න දැන් ගොඩක් අඩු වෙලා. ඒ වගේම ඇඟේ තිබ්බ මහන්සියත් ගොඩක් අඩු වුණා. මගේ මොලේ ටිකක් පෑදිලා කියලා හිතුණා. මොකද කියලා හොයලා බලද්දි බිත්තර කහමදේ තියෙනවා කෝලින් කියලා පෝෂ්‍ය පදාර්ථයක්. ඕකෙන් අපේ මොලේ ඇක්ටිව් වෙනවා. අපේ මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම අපේ මොලේ තියෙන සෛලත් ආරක්ෂා වෙනවා. මට ගොඩක් රිසල්ට් හම්බුණා. මතක තියාගන්න බිත්තර කියන්නේ ඇඟට නරක දෙයක් නෙමෙයි. මේක ඇඟට පට්ට බූස්ට් එකක්. කවුරු හරි කියලා ඔයා බිත්තර කන එක නැවැත්තුවද? මොකද කියන්නේ? අද ඉඳන් හරියටම සති 2ක් බිත්තර 3 ගානේ කාලා බලමුද? ඔයාගේ අදහස මොකක්ද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ පේජ් එකට අලුත් නම් අපේ පේජ් එක ෆලෝ කරගන්න. මේ වීඩියෝ එක යාළුවට යවන්න වීඩියෝ එක සේව් කරලා තියාගන්න.